ඔයා තෝරගෙන ඉන්නේ උසස් පෙළ විභාගයට කම්බයින්ඩ් මැත්ස් නම් එහෙම නැත්නම් සංයුක්ත ගණිතය නම් අපි ඔයාලට තමයි මේ කතා කරන්නේ. මාත් එක්ක ඉන්නවා ගුරුවරයෙක් විශේෂ අමල් පටබැඳගේ ගුරුතුමා. අයිබෝන් සර්. අයිබෝන්. අමල් සර් කියලා කියන්නේ වසර ගණනාවක් තමන්ගේ අත්දැකීම් පළමු විශ්වවිද්‍යාලයෙන් ඔහු ලබපු අත්දැකීම් දැනුම සහ තමන්ගේ ගුරු භූමිකාව තුළ ලබපු අත්දැකීම් දරුවන්ට අරගෙන එන අත්දැකීම් සපිරි ගුරුවරයෙක්. සර් සංයුක්ත ගණිතය කම්බයින්ඩ් මැත්ස් ටිකක් අමාරුයි කියලා තමයි ගොඩක් අය කතා වෙන්නේ. මේක ඇත්තක්ද? මෙහෙමයි. ඇත්තටම දැන් අපි ඕනම විෂයක් දරුවෙක්ට දෙනකොට ඒක දරුවට පොඩ්ඩක් ආස විතෙන විදියට අපේ විෂය කරුණු ඒ දරුවට දෙන්න අපි දක්ෂ වෙනවා. ඒතොර ඒ දරුවා මේ ඒ විෂය කරුණු වලට ආස වුණාම සබ්ජෙක්ට් එකට දරුවා ආස වෙනවා. ඒතොර දරුවේ සබ්ජෙක්ට් එකට ආස වුණාම දරුවා බලන ඒ සබ්ජෙක්ට් එක තුල කොහොම හරි යාට යන්න පුළුවන් උපරිම ඵලයකට යන්න උත්සාහ කරනවා. ඉතින් අපි පන්තිය තුල අපි බලන්නේ හැම විටම හැම දරුවෙක්ගේම කුසලතාවය එක එක්කෙනාගේ පුද්ගලිකව අඳුනගෙන ඒ දරුවට මේ විෂය හරියට අර පැණි රස විදියට දෙන්න. ඒතොර මම හිතනවා එහෙම වෙනවා නම් ඒ දරුවට මේ විෂය අමාරු විෂයක් නෙවෙයි, ඊටාම පහසුවෙන් එයාට ජයග්‍රහණය කරගන්න පුළුවන් විෂයක් කියන එක. හරි විදිහට ගියොත් හරි අවබෝධයකට ගියොත් පුළුවන්. ඒක අර ගණිතමය සංකල්ප කියන දේ හරියට අවබෝධ කරගෙන ඒ දරුවා මේ විෂයට අවතීර්ණ වෙනවා නම් ඒ දරුවට තාම පහසු විදියට මේ විෂයෙන් ඉහළ සාමාර්ථයකට යන්න හැකියාව ලැබෙනවා. ඒකට මේ සබ්ජෙක්ට් එකේ දරුවන් වැඩිපුරම වරද්ද ගන්න තැන තියෙනවද මොනවා හරි? ඔව් ඒක තමයි අර දරුවන්ගේ තියෙන මූලික සංකල්ප. ඉතින් අර ඒ දරුවාගේ ළඟ තියෙන මූලික සංකල්ප ටිකේ දරුවට අවබෝධ කරලා දෙනවා නම් ඒ දරුවට මේක හරියට ග්‍රහණය කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඉතින් අර අපි මේ ආයතනය තුල සාධන ආයතනය තුල අපි කණ්ඩායම් පන්ති විදියට මේ පන්තිය පවත්වගෙන යන නිසා අපිට හැකියාව ලැබෙනවා හැම දරුවෙක්ගේ ළඟටම ගිහිල්ලා දරුවගේ තියෙන අඩුපාඩු අපිට හොයාගන්න. ඒ හොයාගෙන අපිට ඒ දරුවා එක දැනුවත් කරාම ඒ දරුවා ඒ තමන්ගේ තියෙන දුර්වලකම හඳුනගෙන ඒක නිවැරදි කරගෙන එතනින් ඉස්සරහට යන්න ඒ දරුවට ලොකු හයියක් ලැබෙනවා ඉතින්. දුර්ලකම හඳුනගෙන එතනින් ඉස්සරහට යන්න හරි ක්‍රමවේදයක් තියෙනවනේ. ඔබතුමා කොහොමද මොනවාගේ ක්‍රමයක්ද අනුගමනය කරන්නේ මේ දරුවන් හදාගන්න? ඔව්. අපි හැම වෙලේම පන්තිය තුළ ඉගෙනීම් කටයුතු කරනකොට අර ගුරුවරයා ලියන දේ දරුවා ලියනව වෙනුවට අපි හැම විටම බලන්නේ දරුවා ලවා මේ ගණිත ගැටලු විසඳාගන්න. ඒ කියන්නේ අපි හැම වෙලේම ඕනම පාඩමකට අදාළ මූලික સિદ્ધාන්තයක් තියෙනවා. ඒ સિદ્ધාන්තය දරුවට හරියට වටහලා දීලා අපි හැම වෙලෙම කරන්නේ අපි ගණිත ගැටලු දීලා අපි යම් කාලයක් ඒ දරුවට දෙනවා ගණිත ගැටලු විසඳගෙන. ඒ අතරේ මම මේ හැම දරුවෙක්ගේ ළඟටම ගිහිල්ලා බලන කොහොමද යා මේක ග්‍රහණය කරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි මේ වෙලාවේ යාට පුද්ගලිකව ඉගෙන අවබෝධ කරලා දීලා අඩුපාඩු තියෙන දරුවන්ගේ යාට විශේෂ කරුණු හරියට ධාරණය කරගෙන යන්න අවස්ථාව හදලා දෙනවා. මේ ක්‍රමය සාර්ථකයිද ප්‍රතිඵලවල සිදුවෙච්ච වෙනස කොහොමද වර්ධනය වෙලා තියෙනවද කොහොමද? අතිශය සාර්ථකයි. ඉතින් මගේ පන්තියට එන දරුවන්ගෙන් 100%ක් මේ විෂය හැම අවුරුද්දෙම සමත් වෙනවා. ඉතින් ඉහළ ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල ඉහළ ප්‍රතිඵල ගත්ත දරුවන් මේ ආයතනය තුල මේ වසර 15ක් විතර එනවා මේ ආයතනයට සම්බන්ධ වෙලා ඒ 15 තුල මේ ඉහළම ප්‍රතිඵල ගත්ත දරුවන් මේ සාධන ආයතනය තුල බිහි කිරීමට සමත් වෙනවා. මේ වසර 15ක් අවුරුදු 15ක් සාධන ආයතනයේ ඉන්නේ මොකද හේතුව? ඇත්තටම සාධන ආයතනය කියන්නේ අපිට දරුවන්ට අපිට ඒ කියන්නේ අපිට ඉගෙනීම් කටයුතු කරන්න දරුවන්ට ඉගෙන ගන්න ලොකු හොඳ තෝතැන්නක්. හොඳ පරිසරයක්, හොඳ විනයක් දරුවන්ට. කියන්නේ විනයවත් දරුවන්ට උගන්වන්න අපි හරි පහසුයි. ඒ සහිත විනයක් තියෙන හොඳ කාර්ය මණ්ඩලයක් තියෙන දරුවන්ට උපරිම පහසුකම් සපයලා තියෙන ආයතනයක් තමයි සාධන ආයතනය. ඉතින් අපිටත් හරි සතුටින් අපේ රාජකාරිය අපේ විෂය දැනුම දරුවන්ට බෙදා දෙන්න පුළුවන් හොඳ ආයතනයක් තමයි සාධන ආයතනය. හොඳයි. කම්බයින්ඩ් මැත්ස් තෝරගෙන පැටලිලා නූල් බෝලේ වගේ හැම වෙලාවෙම කල්පනා කර අනේ මට මේක ගොඩ දාගන්න බෑ කියලා හිත ඉන්න එපා. හෝකාන්තර සාධන ආයතනයේදී අපේ අමල් පටබැඳගේ සර්ගේ ක්ලාස් එකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. හරිම සරල විදිහට ඔබට මේ විෂය කරුණු ඔබතුමා පැහැදිලි කරලා දෙවි. එhmenan අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. අපි ආරාධනා කරනවා අපේ ආදරණීය දුවල පුතාලට හෝකාන්තර සාධන ආයතනයට එන්න අමල් පටබැඳගේ එක්ක සංයුක්ත ගණිතයේ සුන්දරත්වය විඳින්න පුළුවන්.